ඔන්න අද අපි ඇවිත් ඉන්නේ වේල්ස් වල සුන්දර ඒ වගේම අමුතු අභිරහස් තියෙන තැන් දෙකක් බලන්න. ඒවා තමයි ඔග්මෝ කාසල් සහ ඔග්මෝ බයි සී. අවුරුදු 900කටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන කාසල් එකේ තියෙන රහස් දන්නවා නම් ඔයාලා අනිවාර්යෙන් පුදුම වෙයි. අහිංසක පාටට පෙනුනට ඔග්මෝ බයි සී මුහුදු වෙරළත් ඒ වගේ තමයි. මේ පරිසරයේ ආස්සේ හැංගිලා තියෙන දරුණු නැව් අනතුරු සහ අద్භූත ජනප්‍රවාද හොයාගෙන තමයි අද සෙරෙන්ඩිප් UK අපි ඇවිත් ඉන්නේ. එහෙනම් යමු අද වීඩියෝ එකට. ඔන්න ගොඩාක් කාලයකට පස්සේ අද අපි යනවා ලස්සන තැනක් බලන්න. මේක තියෙන්නේ ඇත්තටම වේල්ස් වල. ඔයාලට මේ පාලම දකිද්දි මේ තියෙන Prince of Wales Bridge එක. ඉතින් මේක ඔයාලා කලිනුත් එක් සැරයක මගේ වීඩියෝ එකක දැකලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි වේල්ස් වලට තමයි යන්නේ. දැන් අපි ඇවිත් ඉන්නේ ඇත්තටම මේ තියෙන්නේ ඔග්මෝ කාසල් එක. ඒ කියන්නේ ඔග්මෝ බලකොටුව. මේ විදිහට තමයි ඔග්මෝ කාසල් එකට එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ බලන්න පුළුවන්. කිසිම ටිකට් එකක් ගන්න නැහැ. මේක ඉතින් වේල්ස් වල තියෙන ගොඩක් පරණ නෝමන් බලකොටුවක්. මේ බලකොටුව මුලින්ම හදලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1106 දී විතර විලියම් ඩී ලොන්ඩ්‍රස් කියන නෝමන් ප්‍රභූවරයා. මුල් කාලෙදී මේක ලී සහ පස් වලින් පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. පස්සේ කාලෙ වෙද්දී විලියම්ගේ පුතා මොරිස් මේකේ තියෙන ප්‍රධාන ආරක්ෂක කුළුණ ශක්තිමත් ගල් වලින් ආපහු හදලා තියෙනවා. මේක ග්ලැමෝගන් ප්‍රදේශයේ තියෙන පරණම ගල් කුළුණක් විදියට සැලකෙනවා. බලන්නකෝ මේ දවස්වල සමයකත් එක්ක මේ තියෙන තනකොළ වලට වෙලා තියෙන දේ. මොකද මම කලිනුත් පෝස්ට් එකක් දැම්මා. මම මාසයක් විතර වීඩියෝස් අරගෙන ආවේ නෑ. මේ අර හීට් වේව්ස් ආව කියලා මං කිව්වේ. ඒ රස්නෙත් එක්ක තාමත් එහෙමයි මාස ගානකින් වැහැලා නෑ. වේල්ස් වලටත් එංගලන්තෙටත් දෙපැත්තටම එහෙම තමයි. ඉතින් මේකෙ මෙතන තියෙන වටේටම තියෙන තනකොළ හරියට පිදුරු වගේ වෙලා, ඒ කියන්නේ රස්නෙත් එක්කලා. කොහොම හරි මේ බලකොටුව ගාව තියෙනවා ගඟ. මේ ඔයගොල්ලන්ට පේන්නේ ගඟ තමයි. එතනම තමයි කාර් පාක් එක තියෙන්නේ. මට කියන්න අමතකුණා මේ කාර් පාක් එකත් ෆ්‍රී. හැබැයි මේක ඔයාලට පේනවත් ඇති හරියම චූටි. ඉතින් ඉක්මනට ෆිල් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ බලකොටුව වටේට ගැඹුරු අගලක් කපලා තිබුණා. ගඟේ වතුර වැඩි වෙනකොට මේ අගල ස්වභාවිකවම වතුරෙන් පිරීලා ගිහිල්ලා සතුරන්ට මේ බලකොටුවට ඇතුල් වෙන්න බැරි වෙන විදිහට ආරක්ෂක පවුරක් බවට පත් වෙලා තියෙනවා. මේක අවුරුදු 900කටත් වඩා පරණයිනේ. ඉතින් ඒ නිසා දැන් නම් මේ විදිහට නටබුන් විදිහට තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1399 දී මේක ලැන්කැස්ටර් ප්‍රාන්තය හරහා එංගලන්ත රජපෞලට අයිති වෙලා තියෙනවා. මේකේ තිබුණු කෝට් හවුස් එක ක්‍රිස්තු වර්ෂ 1803 වෙනකම්ම මේ ප්‍රදේශයේ නීතිමය කටයුතු වලට පාවිච්චි කරලා තියෙනවා. මේ තියෙන්නේ කාසල් එක පිටිපස්සෙන් බලපුවාම පේන view එක. ඔයාලට පේනවද දන්නේ ඔය ඉඩමේ ඈත අශ්වය ගොඩාක් ඉන්නවා. මම ඉස්සරහට පෙන්නන්නම් ඇත්තට මේ අශ්වය කොහොමද යන්නේ කියලා.
මොකද මේ ගඟ හරහානේ ඒගොල්ලන්ට යන්න වෙන්නේ හා පැත්තට. අපිට ඒකත් ඇත්තටම බලන්න හම්බ වුණා. අපි මේ විදිහට කාසල් එක බලලා ඉවර වෙලා මේ කාර් පාක් එකට යනකොට අපිට ඉස්සරහින් අශ්වය ගොඩාක් ගියා. එයාලා යන්නේ මෙන්න මෙතන තියෙන මේ ගඟෙන් එගොඩට යන්න. ඇත්තටම ඔතන තියෙනවා ගල් පඩිපේලියක්. පඩිපේලියක් කියන්නේ මේ ගල් වලින් තියෙන පාලමක් වගේ. ඒ කාලේ ධම්ම තියෙන එකක් ඕක. ඕකට කියන්නේ ස්ටෙපින් ස්ටෝන්ස් කියලා. ගඟේ වතුර ගොඩාක් වැඩි වෙනකොට නම් ඒ ගල් වලට අපිට අඩිය තියලා ගඟේ එහා පැත්තට යන්න බෑ. හැබැයි දැන් මේ දවස්වල වතුර අඩුයිනේ. වතුර අඩු වෙන කාලෙට අපිට යන්න පුළුවන් එතනට. අපිත් ඇත්තටම ඔතනින් ගියා එහා පැත්තට. ඔග්මෝ කාසල් එක බලලා අපි ඊළඟට යන්නේ ඔග්මෝ by the sea කියන මුහුදු වෙරළ බලන්න. එතකොට මෙතන ඉඳන් විනාඩි 5ක වගේ දුරක් තියෙන්නේ කාර් ඩ්‍රයිව් එක. ඉතින් ඔයාලට මතක නම් දැන් අපි ඔය දැක්ක ගඟ තියෙනවනේ. ඒ ගඟ මුහුදට වැටෙන තැන තමයි එතනේ අපි මේ දැන් යන්න තැන තියෙන ඔග්මෝ by the sea කියන්නේ. එන්න එතන මේ හරි විශේෂ දේවල් ටිකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට ගියාම කියන්නම්. දැන් මේ කාර් පාක් එකට අපි එතන ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් මට මතක හැටියට නම් ලොකු පාකින් ටිකට් එකක් තිබ්බේ නෑ. පවුන් 2 ගාණක් වගේ තමයි තිබුණේ. පැය 2කට. ඔයාලට මේ පේනවා ඇති මෙතන හරිම ලස්සන මුහුදු වෙරළක්. හැබැයි මෙතන සැඟවෙච්ච ටිකක් භයානක දෙයක් තියෙනවා. ඒක තමයි ඉස්සර කාලෙදී මේක ප්‍රසිද්ධ වෙලා තිබුණේ නැව්වල සොහොන් බිමක් විදියට. ඒ කියන්නේ ඉස්සර කාලේ ඇට්ලාන්ටික් සාගරයෙන් ආපු දරුණු කුණාටු නිසා වෙරළ ළඟ තියෙන ටස්ක රොක් කියන දරුණු ගල්පරේ හැප්පිලා ඉස්සර කාලේ නැව් ගොඩාක් විනාශ වෙලා තියෙනවා මෙතන. ඒ වගේ තමයි මෙතන ජනප්‍රවාදයක් තියෙනවා. ඉස්සර හිටපු මුහුදු කොල්ලකාරවෝ රෑට මේ වෙරළේ බොරු ලාම්පු හරි ගිනිමැල හරි පත්තු කරලා මේ අවට යන නැව්වල කපිතාන්වරුන්ව රවට්ටලා, ඒ කියන්නේ ප්‍රදීපාගාරයක් විදිහට අර ඒ ප්‍රදීපාගාරයකින් එන එළියක් විදිහට රවට්ටලා නැව් ඒ පැත්තට ගෙන්නගෙන තියෙනවා. ඒ ආපුවාම එතන තියෙන ඒ ගල් පරවල හැපිලා මේ නැව් විනාශ වුණාට පස්සේ ඒ නැව්වල තියෙන බඩු කොල්ල කෑවා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. හැබැයි මේකට පැහැදිලි ඓතිහාසික සාක්ෂි නෑ මේක ඇත්තක් කියලා. ඒක ජනප්‍රවාදයක් විතරයි. හැබැයි 2025 අන්තිම කාලෙදී මේ වෙරළට 19 වෙනි සියවසේ වික්ටෝරියානු යුගයට ආйти පරණ සපත්තු 100 ගාණක් එකපාරටම ගහගෙන ඇවිත් තියෙනවා. ඇත්තටම මේක ලොකු අභිරහසක් වෙලා තියෙනවා ඒ කාලේ. ගොඩක් අය ඉතින් කියන්නේ ඒක ඉස්සර මෙතන තිබුණු ගිලුණු නැවක තිබුණු සපත්තු තොගයක් වෙන්න ඇති කියලා. මේ මුහුදු වෙරළට කට්ටිය එන්නේ නිදහසේ ඉන්න. හැබැයි නාන්න ඒ දේවල් නම් කරන්න බෑ. මෙතන අනතුරුදායකයි. වෙරළේ ඉඳන් කට්ටියට මාළු අල්ලන්න පුළුවන්. අපි ගිය දවසෙත් හිටියා ගොඩක්. වල දකින්න ඇති දැන් මේ වීඩියෝ ක්ලිප්ස් වල කලින් වෙරළේ ඉඳන් මාළු අල්ලන දේවල් එහෙම කරන්න පුළුවන්. හැබැයි නාන්න ඒ වගේ දේවල් නම් කරන්න බෑ. මෙතන ලයිෆ් ගාඩ්ස්ලා ඉන්නවා. මේ අර රතු පාට කොඩි හැම දාලා තියෙන්නේ ඩේන්ජරස් කියලා.
ඒ නිසා ඔයගොල්ලන්ට පික්නික් එකක් වගේ දාන්න නම් මේ බීච් එක හොඳයි. ඉතින් මේ වේල්ස් වල සවුත් වේල්ස් වල නොමිලේ බලන්න පුළුවන් තැනක් තමයි මම අර කලින් පෙන්වුව ඔබ්මෝ කාසල් එක. ඉතින් එතනට එනවා නම් අනිවාර්යෙන් එතන ඉඳන් විනාඩි 5ක දුරෙන් තියෙන මේ ඔබ්මෝ බයි ද සී කියන මුහුදු වෙරළටත් එන්න ඒකත් බලන්න. එහෙනම් මම හිතනවා ඕගොල්ලෝ මෙහි තියෙන තවත් තැනක් ගැන දැනගන්න ඇති කියලා මේ චූටි වීඩියෝ එකෙන්. එහෙනම් අපි ආයෙමත් දවසක අලුත් තැනකින් හම්බ වෙමු.